Hello lamai, welcome to my YouTube channel. මගේ first day out vlog එක ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙනවද? අපි දැන් පයින් යනවා. මේ කියන්නේ අපි දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ weekend එකේ අපි plan කරගත්ත day out එකකට Aqua Pearl Resort පානදුර hotel එකේ මාත් එක්ක ඉන්නවා මං වගේම පිස්සු කෝලමක් අද නිහාරා තමයි යාගේ නම. එයත් එක තමයි මම යන්නේ උදේම නෙවෙයි අපි පරක්කු වුණා අපේ අනිත් යාළුවෝ ටික ඇවිල්ලා හිටියේ අපි දෙන්න තමයි පරක්කුම් වෙලා ගියේ. ඉතින් අපි බලමු අද අපි මොකද කරේ කියලා. හොටෙල් එක ගැන කිව්වොත් හොටෙල් එක ලස්සනයි. අතරම මේක අර ගස් කොළන් වලින් වට වෙලා එහෙම තමයි හොටෙල් එක තියෙන්නේ. ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. ඒ වගේම අපි ගියපු ඩේ අවුට් පැකේජ් එක 2800ක් තමයි උනේ. අපි දෙන්න ගොඩක් පරක් වෙලා ඉඳියේ. ඒ හින්දා අපි හොටෙල් එකේ වටපිටාවත් බලාගෙන අපේ අනිත් යාළුවෝ ඉන්න තැනට ෂේප් එකේ ගියා. මම මගේ යාළුවෝ කියන්නේ ළඟම යාළුවොත් එක්ක ඉන්නකොට මම හිතන්නේ ඇත්තටම මං කුරුල්ලෙක් කියලා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඔන්න ඔය විදිහට අපේ ඩේ අවුට් එක පටන් ගත්තා. ඒ වගේම මම ඉන්න තැන මගේ යාළුවෝ ටික සාමාන්‍යයෙන් hina වෙන්නේ නැතුව ඉන්නේ නැති තරම්. ඒ වැඩ තමයි ඉස්සරහට ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට මං කිව්වා එකපාරක් මේ පැත්තට එන්න කියලා. කවුද මේ කෝල් කරන්නේ? මගේ වොයිස් එක නම් ඇත්තටම ඉග්නෝර් කරන්න. ඔය වොයිස් එක තමයි මම යාළුවොත් එක්ක ඉන්නකොට එන්නේ. මං ආව වෙලේ ඉඳන් මට සින්දුවක් කියන්න කියලා කරදර කර හිටියා. ඒක හින්දා තමයි මම මේ වගේ සින්දුවක් පටන් ගත්තේ. ඒ වගේම මට මගේ යාළුවොත් එක්ක ඉන්නකොට එක එක අදහස් පහළ වෙනවා. ඒ අදහස් තමයි මම දැන් ඔය ඉස්සරහට කියන්නේ. අපි මේ බෝට්ටු වරගෙන පීනන්නේ. ඒ වගේම අපි hina වෙවි කියෝ මෙහෙම හිටියා. ඉඳලා අපි කන්න යන්න පිටත් වුණා. කන්ද නැගගෙන යන්න ඕනේ. එතකොට තවත් බඩගිනි. කාපුට වෙන සීන් ටිකක් වෙනවා. ඔව් ඒව බලන්න. අපි දෙන්න සිංගල් නිසා හැමතැනම අපිට වෙනස්කම්. හිත රිදෙනවා මේවා දැකලා. ඉතින් ඔය විදිහට අපේ කට්ටිය ලන්ච් එකට ආවේ ඔහොම. අපිට මෙනි යනවා අයිස්ක්‍රීම් නම් තියෙන බව. කෑම නෑ අයිස්ක්‍රීම්. අපේ පිටිපස්සෙන් එනවා පවුලේ කට්ටිය. අපි තමයි දෙන කබල් එක. අනිපස්සෙන් එන්නේ. තව කබල් එකයි. ඒ කට්ටියත් එක්ක ඉන්න. මේ අනුගමනය කරන්න නම් ඇත්තටම මගේ මෝඩ අදහස් තමයි මගේ යාළුවෝ ටිකත් අපරාධ කියන්න බෑ. මං කියන විදිහට ඕන දෙයකට ඉන්නවා. ඒ වගේම කෑම ගැන කියන්න ඕනේ මම වැඩි සැර කන්නේ නැති කෙනෙක්. මට පොඩ්ඩක් සැර වැඩි වුණා ඒ කෑම. හින්දා හරියට ඇත්තටම මට කන්න බැරි වුණා. ඩෙසර්ට් වලට නම් අයිස්ක්‍රීම් පුඩින් විතරයි තිබ්බේ ජෙලි එක්ක. මට මූ සත්ත පහකට ෂුවර් නෑ මූ තමයි ගේම්ස් ටික සිලෙක්ට් කරලා තියෙන්නේ. අපි කට්ටිය ඉන්න රූම් එකක් ගත්තා. මොකද අපිට මේ චේන්ජින් රූම් එකක් දුන්නේ නැහැ. මේ රූම් එක ඇතුලේ කබඩ් එකක් තිබ්බා. ඒ කබඩ් එක ඇතුලේ මොකුත් තිබ්බේ නැති නිසා මම ඇතුලට ගිහලා මේක ඇතුලට මාව දාන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මේගොල්ලෝ මාව ඇතුලට දාලා වැහුවා. අර තියෙන TikTok එකේ voice එක බ්‍රෑන්ඩ් නිව් සීනි හදිච්ච හරකේ. මට ඇත්තටම හිතා ගන්න බෑ මං ඒ වෙලාවේ හරකෙක් එළියට එනකොම එළුවෙක්ගේ සද්දයක් දැම්මේ ඇයි කියලා. මම මගේ යාළුවොත් එක්ක විශේෂයෙන් එළියට ගියාම සාමාන්‍යයෙන් පැත්තකට වෙලා ඔහේ ඉන්න ළමෙක් නම් නෙවෙයි. දඟල තමයි ඉන්නේ. මම දැන් ওই ගේම් එකක් කරන්න තමයි හදන්නේ මේගොල්ලන්ව එකතු කරගෙන. ට්‍රුත් ඔර් ඩෙයාර් තමයි අපි කරන්න පටන් ගත්තේ. හැබැයි මේක ට්‍රුත් කියන්න ගිහිල්ලා මාව නම් හරිම අමාරු ප්‍රශ්නයක තමයි මේගොල්ලෝ දැම්මේ. මෙයාලා මාව හිතලමයි අමාරුවේ දැම්මේ ළමයි. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මං ගොඩක් ආදරය කරන කෙනෙක්. අනිත් එක්කෙනා මගේ හොඳම යාළුවෙක්. අනිත් එක්කෙනත් මගේ යාළුවෙක්. කොහොම නමුත් තුන්දෙනාව මට මරන්න බෑ. ඒ හින්දා මම මැරෙනවා කියලා මං කිව්වා. ඒගොල්ලෝ මරන්න නැතුව. එහෙම බෑ. අනිත් එක්කෙනා මැරෙනවා. ඊට පස්සේ අපි මෙහෙම සෙල්ලම් කරලා TikTok එකකුත් කරා. මේ ඉන්නේ මගේ ගෑනු ළමයි 4 දෙනා. මේකේ මගේ පැත්ත නෙවෙයි එහා පැත්තේ කෝනර් එකේම ඉන්න ගර්ල්
ෆස්ට් ටයිම් තමයි TikTok එකක් කරලා තියෙන්නේ. දැන් මාත් එක්ක ඔය කරන TikTok එක තමයි අද ෆස්ට් TikTok එක. හැබැයි යා ලස්සනට කරනවා. අපි TikTok කරලා නටලා පූල් එකට ගියා ඊළඟට සෙල්ලම් කරන්න කියලා. මේ නම් ඉතින් අපේ කටේ කියෝ රණ්ඩු වෙවි සෙල්ලම් කරන ඒවා තමයි තියෙන්නේ. ඔය විදිහට තමයි අපේ ඩේ අවුට් එක ඉවර වුණේ. ඊට පස්සේ අපි චෙක් අවුට් වුණා 6 වගේ වෙනකොට. මේ විදිහට තමයි අපේ ඩේ අවුට් vlog එක ඉවර වෙන්නේ. ඒ වගේම මගේම YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. Thank you for watching. Bye bye.